මහේන්ද්‍ර පෙරේරා ඇක්ටර්ස් ස්ටුඩියෝස් ස්තුතිවන්ත වෙන්න ඕන. මේ වගේ තරුණයන්, මේ වගේ තරුණියන්, මේ වගේ රංගදරයන් මේ කැප වෙන්න පුළුවන්, මේ වගේ වග වෙන්න පුළුවන් තරුණියන් මේ ඉන්ඩස්ට්‍රියට බිහි කිරීම ගැන. Derana Film Award Best Short Film, Jaffna International Cinema Festival Best Short Film, Youth Film Festival Best Director, Best Screenplay, Best Film, Agenda 14 Film Festival Best Experiment Film, and the Film Awards ගොඩක්. අරගලය ෆිල්ම් එක කොහොමද ලංකාවේ මෙච්චර මාස්ටර්පීස් එකක් උනේ? අරගලයේ ෂෝට් ෆිල්ම් එක කොහොමද මෙච්චර ජාතික ජාත්‍යන්තර ඇවෝඩ්ස් ගත්තේ? මොනවාද පුතේ මේකේ තිබුණ රහස? පුතේ අරගලය කියන ෆිල්ම් එක මෙච්චර සාර්ථක වෙන්න හේතු ගොඩක් තියෙනවා. අරගලයේ ෂෝට් ෆිල්ම් එක මෙච්චර සාර්ථක වෙන්න බලපාපු ප්‍රධානම හේතුව තමයි අරගලයේ බිමා. මේ චරිතයට මම බිමාව තෝරගත්තා නම් බිමාවෙන් අහන පුතේ ඔයාලට මේක කරන්න පුළුවන්ද? සර් මම ගමෙන් කොළඹට ඇවිල්ලා මම කොළඹ කට්ට කාලා මම මහේන්ද්‍ර පෙරේරා ඇක්ටර්ස් ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඒකේ රංගනේ හදාරලා සර් මම මේක මේ හොයාගෙන යන ගම මම මේ ජර්නි එක හොයාගෙන යන ගම සර් මගේ ජීවිතේ මම මේකට දැන් කැප කරලා තියෙන්නේ. සර් මට වෙන දෙයක් නෑ මට මේ වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. කුණු කන්දක් තියෙනවා කුණු කන්ද මැද ගෙයක් හදනවා ඒ ගෙය ඇතුළේ තමයි පුතේ අපි ෆිල්ම් එක ෂූට් කරන්නේ අරගලේ. අපි ඔය කුණු කන්දේ ඔයා දැකපු ඒ ගේ අපි මහේන්ද්‍ර පෙරේරා ඇක්ටර්ස් ස්ටුඩියෝ එකේ හදලා අපි මාසයක් එක දිගට රිහර්සල් කරා උදේ ඉඳන් මහරෑ වෙනකම්. දවස් ගානේ පුතේ රිහර්සල් කරනවා කරේ තියාගෙන මුළු ගේ ඇතුලේ ගේ වටේම ඇවිදිනවා පුතේ ප්ලේ එක මාසයක්. අන්තිම දවස් වෙනකොට මේ ෂූට් එක අන්තිම දවස් වෙනකොට බිම්සරගේ බිමාගේ මේ පුතේ ලේ මේ පැල්ලා මේ ට්‍රැක් අර ඇක්ටර්ස්ව කරේ තියන් රිහර්සල් කරලා මාසයක් මේ පුතේ ලේ අර ඒ ට්‍රැක්ස් පිටේ පුතේ අපිට වෙනම මේකප් කරන්න උනා ඒ ට්‍රැක්ස් ටික වහගන්න. ඒ ලේ පැල්ලන් ඒ ඉදිමිලා තියෙන ඉදුමුන් ටික වහගන්න. පුතේ රංගන ශිල්පියෙක් විදියට නළුවෙක් විදියට ෂෝට් ෆිල්ම් එකක් වෙනුවෙන් මේ වගේ කැපකිරීමක් කරන්න පුළුවන් මේ වගේ රිස්ක් එකක් ගන්න පුළුවන් තාරුණ්‍යයක් ලංකාවේ ඉදීමම ලාංකීය සිනමාව වගේම විශ්ව සිනමාව විදියට අපි ඇත්තටම ආඩම්බර වෙන්න ඕන කාරණයක්.